හයිබෝන් යාළුවනි K-drama පිස්සන්ට මේ දවස්වල තියෙන ලොකුම උනක් තමයි Sold Out on You 2026 කියන අලුත්ම SBS drama එක ආහන් හියෝ සියොප්සා චේවොන් බින් එකතු වෙන මේ කතාවේ පළවෙනි එපිසෝඩ් එක බලපු හැමෝම දෙවෙනි එපිසෝඩ් එක ගැන ඇඟිලි ගැන හිටියේ. ඔන්න ඉතින් මම අදාරන ආවේ Sold Out on You episode 2 එකේ සම්පූර්ණ රිවිව් එක සහ breakdown එක. පළවෙනි එපිසෝඩ් එකේ අපිට හඳුන්වලා දුන්නානේ මැතිව්ලිය කියන අමුතු හැබැයි හිත හොඳ ගොවියව ඩෑම් ජින් කියන නින්ද යන්නේ නැති සුපිරි හෝම් සොපින් හොස්ට් වයි. ඉතින් මේ දෙන්න දෙවෙනි එපිසෝඩ් එකේ එකට මුණ ගැහුණාම මොකද වුනේ? ඇයි මේ එපිසෝඩ් එකේ රසිකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන්නේ? අද අපි හැමෝම මේ ගැන කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරගන්න. එහෙනම් අපි යමු මේ වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ එපිසෝඩ් 2 එක පටන් ගන්න පළවෙනි එපිසෝඩ් එකේ ඉවරුණු තැනින්ම වගේ. අපේ ෆීමේල් ලීඩ් ඒ කියන්නේ ඩෑම් ජින් තමන්ගේ රස්සාව සහ ජීවිතයේ තියෙන පීඩයෙන් නිසා දවුණු විදියට ඉන්සෝමිනියා වලින් දුක් විඳිනවා. ඇයට නිින්ද යන්න නම් මැතිවිලි වගා ගන්න අර හාස්කම් සහිත සුදු නූරි හතු වලින් හදන නැචරල් කොස්මෙටික් ඉන්ග්‍රීඩියන්ට්ස් එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් මෙන්න මේ නිසා යේජින් යනවා මැතිව්ගේ ගමට. හැබැයි මැතිව් කියන්නේ නගරයේ සෝබර ජීවිතය අත්හැරලා තමන්ගේ ව්‍යාපාර කරගෙන යන ගමේ හුදකලාවේ ඉන්න කැමැති කෙනෙක්. එපිසෝඩ් 2 එකේ මුළු අවධානය යොමු වෙන්නේ මෙන්න මේ දෙන්න ගමේදී මුණ ගැහෙන එක සහ ඇතිවන ගැටුම් වලටයි. ඉතින් විශේෂයෙන් මේ එපිසෝඩ් එකේ එක සීන් එකක් තියෙනවා. යේජින්ගේ කාර් එකයි ගමේ ට්‍රැක්ටර් එකයි පාර මැද හිර වෙනවා. ඒ වගේම යේජින් හීල්ස් දාගෙන ගමේ මඩ පාරවල් ලස්සේ මැතිව්ගේ පස්සෙන් වැටිගෙන එළවෙන හැටි දැක්කාම හිනාවකුත් එනවා. ඉතින් ඒ වගේම ඇයි මේ කෙල්ල මෙච්චර වද දෙන්නේ කියලාත් හිතෙනවා. මැතිව් මුලින්ම යේජින්ව ගණන් ගන්නේ නැතුව හරියම කෝල්ඩ් විදිහට ප්‍රතික්ෂේප කරද්දී යේජින් තමන්ගේ අවශ්‍යතාවය නිසා මැතිව්ගේ පස්සෙන් එනවා. මේ අතරේ අපේ සෙකන්ඩ් මේල් ලීඩ් ඒ කියන්නේ හැමෝම ආසයෙන් බලා හිටපු කිම් බියොන් මේ එපිසෝඩ් එකේදී දකින්න ලැබෙන්න හරිම අඩුවෙන්. ඒක නම් රසිකයන්ට පොඩි දුකක්. ඉතින් ඒ වගේම දැන් අපි කතා කරමු මේ එපිසෝඩ් එකේ චරිත හැසුණු විදිය ගැන. ඇත්තම කිව්වා එපිසෝඩ් එක බලපු ගොඩක් අය ෆීමේල් ලීඩ්ගේ චරිත ගැන ටික අප්‍රසාදයේ කතා කරනවා. පළවෙනි එපිසෝඩ් එකේදී අයව හරිම ස්ට්‍රෝන් දක්ෂ වෘත්තිකයෙක් විදිහට පෙන්වුවා. දෙවෙනි එපිසෝඩ් එකේදී අය මැතිව්ගේ පස්සෙන් වැටි අඬන කරදර කරන එක සමහරුන්ට වදයක් වගේ දැනුණා කියලා Reddit සහ YouTube රිවිව් වලින් සඳහන් වෙනවා. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. අයට තියෙන දරුණු මානසික පීඩනය සහ නිින්ද නොයෑමේ රෝගය. ඉතින් තමන්ගේ ජීවිතේ බේරගන්න තියෙන එකම බලාපොරොත්තුව මැතිව්ලි විතරක් වෙද්දී ඇයි මේ වගේ ඇලෙන සුළු චරිතයක් වෙන එක කතාවේ හැටියට සාධාරණය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිත් පැත්තේ මැතිව්ලු ඒ කියන්නේ ආහන් හියෝගේ රංගනය ගැන කතා කළොත් එයා ග්‍රම්ෆි සද්ද නැති හැබැයි බැතුලේ මුනුසුම් හදවතක් තියෙන ගොවියාගේ චරිතය උපරිම සාධාරණය කරනවා. යේජින් කොච්චර වද දුන්නත් එයා ඒ හැමදේම ඉවසගෙන ඉන්න විදිහ එයාගේ ඒ රූප් ලුක් එක රසිකයන්ට අලුත්ම අත්දැකීමක්. ඉතින් යාළුවෝ ඕනෑම රොමැන්ටික් කොමඩි එකේ ප්‍රධාන දේ තමයි රීඩ් රූල්ස් දෙන්න අතර තියෙන කෙමිස්ට්‍රි එක. හැබැයි මේ එපිසෝඩ් 2 එක ඉවර වෙනකම්ම අපිට මේ මැජික් එක නැත්නම් ස්පාක් එක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මුළු එපිසෝඩ් එකේ පුරාම තියෙන යේජින්ගේ කරදර කිරීම සහ මැතිව්ගේ මගහැරීම් විතරක් වීම. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් Sold Out on You episode 2 කියන කතා ආරම්භය නිසා චාත ගොඩනැගීමට ගත්ත උත්සාහය. පළවෙනි එපිසෝඩ් එක තරම් ෆාස්ට් නැති වුණත් ඉදිරි එපිසෝඩ් වලදී කතා මීට වඩා වේගයෙන් සහ රසවත්ව ගලාගෙන යයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඊළඟ එපිසෝඩ් එකේ ප්‍රිවිව් එකකින් පේනවා දෙන්න එකතු වෙලා වැඩ ගන්න පටන් ගන්නවා වගේ කියලා. ඉතින් ඔයාලා Sold Out on You දෙවෙනි එපිසෝඩ් එක බැලුවද? ඔයාලට ඩෑම් ජින්ගේ චරිතය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මේක වැදගත්ද නැත්නම් ඇගේ අසලනකම සාධාරණයක්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එකෙන් ඉක්මනට හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.